දක්ෂ කට්ටිය පරිපාලන ඉන්න කට්ටිය ඒ කට්ටියට බාරයි ඔපරේෂන් එක ගෙනියන්න. මුදල් හොය වේවා, ඩෙවලොප්මන්ට් හොය වේවා, සංගම් වලට උදව් කරන හොය වේවා, ඉසව් ඕගනයිස් කරන ඒ ඔක්කොම ඒ ටීම් එක. ඔපරේෂන් ටීම් එක ඔපරේෂන් පැත්තේ ගෙනියයි. ඒක අපේ කට්ටිය ඉන්නවා ටීම් එකක් ඉන්නවා. හැබැයි මම උත්සාහ කරනවා මගේ සමග තවත් විශේෂ ටීම් එකක් හදාගෙන ඉස්සරහට යන්න කලපුරුදු කට්ටියත් එක්ක. අපි රටක් හැටියට ක්‍රීඩාවල තියෙන වටිනාකම, ක්‍රීඩාවේ තියෙන වැදගත්කම, ක්‍රීඩාව ගැන වෙනක් විදිහ ආකල්පයක් හදන්න පුළුවන් මාවතක් කොහොමද ගෙනියන්නේ කියලා. ඒක පටන් ගන්න ඕනේ සීලම ගෙවල් වලින්. අද ඔයගොල්ලෝ දන්නවා ක්‍රිකට් ප්ලේ කෙනෙක් ඇවිල්ලා බැස්සාම ලංකාවේ සියලු දෙනාම දන්නවා. හැබැයි අපේ ජූඩෝ එකක් කරේ රෙස්ලිං එකක් කරේ පදක්කම් අද අරලා ආසියානු පදක්කම් වල කොමන්වෙල්ත් එකේ පදක්කම් අරගෙන ආපු ළමයි එක්කපාරේ තියෙන්න ඕන තැනක් කියලා මම හිතනවා. ඒකට මමපත් වුණොත් මගේ රාජකාරිය තමයි මම සියලු දෙනාට කියලා තියෙන ටීම් එකට ඔපරේෂන් එක ඕල් කරන්න මගේ දක්ෂතාවය ජාත්‍යන්තර සම්බන්ධය ඔක්කොම පාවිච්චි කරගෙන ස්ට්‍රැටජිකල් දේවල් මම ලබා දෙන්නම් බලන්න. ෆන්ඩින් වෙන්න පුළුවන්, කෝචින් වෙන්න පුළුවන්, ට්‍රේනින් කැම්ප්ස් වෙන්න පුළුවන්. හරි. ඔයගොල්ලෝ දන්නවා අපි සියලුම දෙනා මං හිතන්නේ මේ අරගලේ ගෙනිච්ච 2023. 2023 තමයි අපි මේ ප්‍රශ්නේ අපේ පටන් ගත්තේ. මේ ජාතික ඔලිම්පික් කමිටුවේ තිබිච්ච යම් වැරදි, ඒ වගේම යම් අඩුපාඩු සහ ඒවා හදා ගැනීම සඳහා එක වරදවා තේරුම් ගන්න අරකයි කඩාකප්පල් කිරීම සඳහා නෙමෙයි. අපි පුළුවන් තරම් උත්සාහ ගත්තා මේ වෙනුවෙන් අපි කතා කරන්න. 2023, 2024, 2025 මේක නිකන් ආපු අවස්ථාවක් නෙමෙයි. ජනමාධ්‍යවේදීන් සහ අපේ සහෝදර සීලම ජාතික සම්මේලන දන්නවා